ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලු දෙනාම සිනමා මංසල YouTube නාලිකාවට. අද අපි බලන්න යන්නේ Duty After School TV series එකේ season 1 එකේ දෙවෙනි එපිසෝඩ් එක. පළවෙනි එපිසෝඩ් එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් පහළ තියෙන description එකේ link එකෙන් ගිහිල්ලා පළවෙනි එපිසෝඩ් එකත් බලලාම එන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපේ සිනමා මංසල YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකකුත් දාගෙන අපි අපේ කතාව බලන්න යමු. ඔයගොල්ලන්ට මතක ඇති කලින් එපිසෝඩ් එක ඉවර වෙද්දී අපේ යාළුවෝ තුන්දෙනා ගාවට අහස තියෙන ගෝලයක් කඩාගෙන වැටෙනවා. එතනදී ඒ කඩාගෙන වැටෙන සත්ත්වේ පන්ති කාමරේ හිටපු ළමයිටත් ඇහුණා. ඔයගොල්ලන්ට මතක ඇති පිටසක්වල ගෝලයා අපේ යුන්හුක්ව අල්ලගත්තා. යුන්හුක් බේරෙන්න දඟලද්දී පිටසක්වලයා යුන්හුක්ව අරගෙන තවත් අත කරගෙන ඔතා ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පිටසක්වලයා යුන්හුක්ව එහෙම අරගෙන ගෝලයක් විදියට අපව පරිවර්තනය වෙන එක විතරයි. යුන්හුක් එහෙම ගෝලයා තුලට යනවා. යුන්හුක්ට වෙච්ච දේ හිතා ගන්නවත් බැරුව චියූල් බලන් ඉද්දි චියූල්ලත් අල්ල ගන්න හදනවා මේ ගෝලයා. ඊට පස්සේ ලුතිනල් ලී ඇවිල්ලා චියෝල්ව අරගෙන පයින්නවා අහකට. ලුතිනල් ලී චියෝල්ගෙන් අහනවා මොකද උනේ යුන්හුක්කෝ යුන්හුන්ට මොකද උනේ කියලා. චියෝලුත් ඔහේ බලාගත්තුවට බලාගෙන ඉන්නවා. එයාටත් හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. ඒ සීන් එක එහෙමම කට් කරලා ඊළඟ සීන් එකේදී පෙන්නනවා ලුතිනල් ලී යාගේ ලොක්කොන්ට කතා කරලා මේ වෙච්ච දේ ගැන කියනවා. මෙතන ඉන්නවා පන්තිපාර ගුරුතුමී මිස් පාකුත්. ඊට පස්සේ ලුතිනල් ලී මිස් පාක් එක්ක කතා කරනවා. මිස් පාක්ට කියනවා මේ වෙච්ච දේ ළමයිට කියන්න එපා කියලා. ලුතිනල් ලී ඊට පස්සේ කියනවා මිස් පාක් ලුතිනල් ලීගෙන් අහනවා මෙතන ළමයිට ඕගොල්ලෝ ආරක්ෂිතයි කිව්වා කොහොමද ළමයිව බලාගන්නේ මේ තත්ත්වයට කියලා. ඊට පස්සේ ලුතිනල් ලී කියනවා ජනතාව අතර අනවශ්‍ය කලබලයක් ඇති කරන එක නතර කරන්න රජයෙන් මේවා හංගලා තියන්න කියලා තියෙනවා. ඒකින්ද ඔයත් ඒ විදිහටම කරන්න කාටවත් මොකුත් කියන්න එපා කියලා. ඊළඟ සීන් එකේ අපිට පෙන්වන්නේ ඉල්ලාකුයි චීයලුයි ඉන්න තැනට ලුතිනල් ලී මිස් පාක් එක්ක එනවා. ලුතිනල් ලී මිස් පාක් එක්ක ඇවිල්ලා මිස් පාක්ට කියනවා ළමයිටත් කියන්න ඇතුළේ ඉන්න ළමයිට කියන්න එපා කියලා. මේ වෙච්ච දේ යුන්හුක් ගෙදර ගියා කියන්න අසනීප වෙලා. ඊට පස්සේ ලුතිනල් ලී ඒක කියන්න යන්න හදද්දි මිස් පාක් ලුතිනල් ලීව නතර කරලා මං ගිහිල්ලා ළමයිට කතා කරන්නම් මං ඒගොල්ලන්ගේ පන්තිභාර ගුරුතුමී කියලා මිස් පාක් යනවා කට්ටියට කතා කරන්න. මිස් පාක් මේ දෙන්න ගාවට ගිහිල්ලා මුලින්ම අහනවා ඔයගොල්ලන්ට තුවාලද කොහොමද කියලා. ඊට පස්සේ ඉල්හක් අහනවා මිස් පාක්ගෙන් අපි මොකක්ද යොන්හාගෙන කියන්නේ කට්ටියට කියලා. මිස් පාක් කියනවා යොන්හුක් තුවාල වෙලා ගෙදර ගියා කියලා කියන්න කට්ටියට කාවත් කලබල කරන්න එපා මේ වෙච්ච දේ හංග ගන්න කියලා. එහෙම කියලා මිස් පාකුත් කට්ටියත් එක්ක දුක් වෙනවා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ චීයලුයි ඉල්ලකුයි යනවා නේවාසිකාගාරයට. නේවාසිකාගාරයට යන චීයල්ගේ පිටිපස්සෙන් ඉල්ලක් ඇවිල්ලා චීයල්ව තල්ලු කරලා කියනවා යුන්හුක්ට වෙච්ච දේ කාට හරි කිව්වොත් එහෙම චීයල්ටත් යුන්හුක්ට වෙච්ච දේ වෙනවා කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ ලුතිනල් ලීව. ලුතිනල් ලීට මතක් වෙනවා එදා මොකක්ද උනේ කියලා. එදා රොකට් ලොන්ච් එකෙන් ගෝලෙට ගහපු පාර ගෝලේ හිටපු සත්තු జాතියක් ඇවිල්ලා එතන හිටපු කට්ටියව සමූල ඝාතනය කරපු විදිය ලුතිනල් ලීට මතක් වෙනවා. එදා ඒ සීන් එකෙන් පණ බේර ගන්න පුළුවන් වෙලා තියෙන අපේ ලුතිනල් ලීට විතරයි. එහෙම ඊළඟ සීන් එකේදී පෙන්නනවා අපේ යාළුවෝ දෙන්න අපව පන්තියට එනවා. පන්තියට ආවට පස්සේ චීයෝල්ගෙන් අහනවා කෝ යුන්හා කියලා. චීයෝල් කියනවා පන්තිපාර ටීචර් කියපු විදිහටම යුන්හුක්ට තුවාල වෙලා එයා ගියා කියලා ගෙදර. මේකට ඉතින් කට්ටියම දුක් වෙනවා. කට්ටියම දුක් වෙලා කියනවා එයාට ඉක්මනට හොඳ වෙයි ආපහු එයි කියලා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ ලුතිනල් ලී යාගේ ලොක්කා ගාවට ඇවිල්ලා කියනවා වෙලා තියෙන සිද්ධිය. ලොක්කා කියනවා ලුතිනල් ලීට අපි ඉක්මනට ළමයිට අවිපුහුණුව ලබා දෙන්න ඕනි කියලා. ලුතිනල් ලී කියනවා තාම ළමයි සූදානම් නැහැ කියලා. ඒත් ලොක්කාගේ බලකිරීම නිසා ලුතිනල් ලීටත් කරන්න වෙන දෙයක් නැහැ. එයාටත් වෙන්නේ ළමයිට අවිපුහුණුව ඉක්මනට ලබා දෙන්න තමයි. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ මිලිටරි ට්‍රේනින් එක. ළමයි කට්ටිය ඇවිල්ලා පුළුවන් උපරිමය කරනවා හැමෝටම. ලුතිනල් ලීත් මේගොල්ලන්ට පුළුවන් විදියට හැමදේම උගන්වනවා. කට්ටියම හරි උනන්දුවෙන් පුහුණු වීම කටයුතු කරගෙන යනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ පන්ති කාමරේ. මිස් පාක් පන්තියට එද්දී ළමයි හැමෝම නිදි වැටිච්ච තැන්වල ඒගොල්ලන්ගේ මහන්සියට. ඉතින් මිස් පාක් කියනවා නැගිටලා ඉන්න අයට විතරක්ම උගන්වන්න අනිත් කට්ටියව නැගිටවන්න එපා යාලා මහන්සියෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ මිස් පාක් පන්තියට ඇවිල්ලා පන්තිය දිහා බලද්දී ආ දකිනවා යුන්හුක්ගේ පුටුව හිස් වෙලා තියෙනවා.
එහෙම රෑ වෙලා අපිට පෙන්වනවා චීයුල් නිදාගෙන ඉන්නවා. චීයුල් නිදාගෙන ඉතියා එකපාරට හැරෙනවා. හැරුණා මෙයා දකින ඉස්සරහා ඉල්හක් හිටන් ඉන්නවා. ඉල්හක් චීයුල්ගෙන් අහනවා "ඔයා මේ වෙච්ච දේ කාට හරි කිව්වද" කියලා. චීයුලුත් නෑ කියනවා. ඒත් ඉල්හක් කියනවා චීයුල් විශ්වාස නෑ කියලා. ඊට පස්සේ ඉල්හක් කරන්න හදන්නේ චීයුල්ව මරන්න හදන එක. චීයුල් කොහොම හරි මෙතනින් ඉල්හක්ටත් ගහලා පැන ගන්නවා. එහෙම පැනලා මෙයා දුවගෙන යනවා. දුවගෙන ගිහිල්ලා පන්ති කාමරයක හැංගිලා ඉන්නවා. ඊට පස්සේ ඉල්හක්ට මෙයා මගහැරුණාට පස්සේ මෙයා එහෙම පන්ති කාමරයෙන් එළියට ඇවිල්ලා අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට යද්දී මෙයාට හිතා ගන්නවත් බෑ පහළ හිටපු ගෝල පිටසක්වල ජීවියා ආයෙ මෙයා ඉස්සරහට ඇවිල්ලා මෙයාට ඇටැක් කරනවා. එහෙම මෙයා කලබල වෙලා බිම ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම චීයෝල් හැරෙනවා. චීයෝල් හීනයක් තමයි දැකලා තියෙන්නේ. චීයෝල් හීනෙන් හොඳටම බය වෙලා හැරලා එයා වටපිට බලනවා. ඊට පස්සේ එයා එහෙම පන්තියෙන් එළියට යනවා. ඊළඟ සීන් එකේදී අපිට වෙන්නන්නේ අපේ යාළුවෝ කට්ටියට තුවක්කු ඇසෙම්බල් කරන්න විදිය කියලා දෙනවා. රුතිනල් ලී කියන්නේ විනාඩියක් ඇතුළත සම්පූර්ණ තුවක්කු ඇසෙම්බල් කරොත් කට්ටිය දිනුම් කියලා. ඊළඟට පෙන්වන්නේ අපේ කට්ටිය වැඩේට බහලා බොහොම දක්ෂ විදියට වැඩේ කරගෙන යනවා. ඒත් අපේ සෝල්ට නම් මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ සෝල්ට බැරි වෙනවා තුවක්කු විනාඩියක් ඇතුළත ගානට ඇසෙම්බල් කරලා ඉවර කරගන්න. ඉතින් මේ වැඩෙන් වෙන්නේ රුතිනල් ලීගේ සෝල් වැඩේ ඉවර කරනකම් එයාට යන්න නොදී තියාගෙන ඉන්නවා. අන්තිමට හවස් වෙනකම් මේ තුවක්කු ඇසෙම්බල් කරනවා. යාළුවන්ටත් දැන් හොඳටම බඩගිනි එපා වෙලා ඉන්නේ. යාළුවොත් ඒ සෝල්ට හොඳටම බයිනවා. ඊට පස්සේ රුතිනල් ලී කතා කරලා කට්ටියට කියනවා යුද පිටියේදී ඔයා මම කියලා කවුරුත් නැහැ ඉන්නේ අපි. ඒකින්ද ටීම් එක කවුරුත් අසාර්ථක වෙන්න බෑ. අන්තිමට සාර්ථක වෙනකම් ඕගොල්ලන්ට කන්න යන්න බෑ කියලා. ඉතින් කට්ටිය තාපෝ කියලා කොහොම හරි ඒසොල් වැඩ ඉවර කරනකම්ම මෙතනට වෙලා ඉන්නවා. ඊළඟ සීන් එකේදී අපේ කට්ටිය කෑම කන්න ඇවිල්ලා. ඒසොල්ට ගෑන් ළමයි දෙන්නා පැන ඉtti මෙතනට යුන්සු ඇවිල්ලා ඒසොල්ගේ පැත්තට කතා කරනවා. ඊට පස්සේ ගෑන් ළමයි දෙන්නත් එතනින් නැගිටලා යනවා. ඊට පස්සේ මෙතනට වන්ටි මැන් එනවා. වන්ටි මැන් ඇවිල්ලා අහනවා ඔයගොල්ලෝ දන්නවද අලුත් ආරංචිය අපි හෙට අවිපුහුණුවට යනවා කියලා වන්ටි මැන් කියනවා. ඊට පස්සේ කට්ටිය කියනවා "ඔව් අපි දන්නවා" කියලා. ඊට පස්සේ වන්ටි මැන් අහනවා "කොහොමද ඔයගොල්ලෝ දන්නේ" කියලා. "ඇයි අපේ පුහුණු කාලසටහනේ දාලා තියනවා" කියලා කියනවා. ඊට පස්සේ වන්ටි මැන් තපෝ ගාලා කට්ටිය විනෝදෙන් කෑම කකා ඉන්නවා. ඒ සීන් එක හැමම කට් කරලා ඊළඟට අපුව පෙන්නන්නේ රුතිනල් ලී ගෝලේ කඩාගෙන වැටිච්ච තැනට වෙලා ඉන්නවා. එතන ආරක්ෂක ආවරණයකුත් හදලා තියෙනවා. මෙතනට මොන්බික් ඇවිල්ලා රුතිනල් ලීට කියනවා "අපි හෙට යන ගමනේ මම පාර ගිහිල්ලා පරීක්ෂා කරා. දැන්ට නම් කිසි අනතුරක් නැහැ" කියලා. රුතිනල් ලී මොන්බින්ට කියනවා "හොඳයි" කියලා. ඒ සීන් එක හැමම කට් කරලා ඊළඟට අපිට පෙන්නන්න උදේ වෙලා. කට්ටිය යන්න ලෑස්ති වෙලා ඉන්නවා අවිපුහුණුවට. කට්ටිය යනවා නගරේ පාළු පාරක් මැදින්. පාර බලු බල්ලෙක්වත් නැහැ. ඔක්කොම පාළුවට ගිහිල්ලා. ළමයිටත් මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බැහැ. ළමයි කියනවා කට්ටිය ගෝල කඩාගෙන වැටෙන හින්දා නගරෙන් ඈත් කරලා තියන්න ඇති කියලා. රුතිනල් ලීත් හොඳ කල්පනාවෙන් වටවිට බල යනවා. ඒ සීන් එකේම අපිට පෙන්නනවා පැත්තක ගෝලයක් කඩාගෙන වැටිච්ච තැන. ගෝලේ දම්පාටට සක්‍රිය තත්ත්වය තමයි තියෙන්නේ මේ වෙද්දි. කවුරුවත් දන්නේ නැහැ මේ ගෝලෙ මෙතන කඩාගෙන වැටලා තියෙනවා කියලා. අපේ යාළුවෝ කට්ටිය ඊළඟට පෙන්නන්න වෙපන් ට්‍රේනින් කරන තැනට ඇවිල්ලා. කට්ටිය හොඳට පුරුදු වෙලා තියෙනවා. කට්ටිය ඉලක්කයට වෙටි තියනවා. ඊළඟට රුතිනල් ලී කට්ටියගේ ප්‍රගතිය ගැන කියනවා. රුතිනල් ලී ඩුක්ජුන්ට නැගිටින්න කියලා අහනවා ඩුක්ජුන්ගෙන් "මං ඔයාට බුලට් 3ක් තියන්න දුන්නා. ඒත් මෙතන තියෙන එක හිලයි" කියලා. ඊට පස්සේ ඩුක්ජුන් රුතිනල් ලීට කියනවා "මං බුලට් 3ම තිබ්බා. බුලට් 3ම ගිහිල්ලා තියෙන එක හිලෙන් කොහොමද මගේ දක්ෂතාවය" කියලා. කට්ටියටත් මේකට හොඳටම හිනා. රුතිනල් ලී කියනවා ඩුක්ජුන්ට ඩවුන් යන්න කියලා. රුතිනල් ලී කියනවා ඊළඟ පාර හොඳට වෙඩි තියන අයට අමතර ලකුණු ලබා දෙනවා කියලා. ඊට පස්සේ කට්ටිය ආපහු වෙඩි තියන්න පටන් ගන්නවා. මේ පාර කට්ටියගේ ඉලක්ක හරිම සාර්ථකයි. කට්ටිය හොඳට වැඩේ කරලා ගෙදර යනවා. යන්න පිටත් වෙලා රුතිනල් ලී බලාගෙන යන්නේ පාරක පැත්ත හරිම නිස්කලංකයි. ඊට පස්සේ රුතිනල් ලී දකිනවා තනින් තන වෙඩිලා තියෙන පාරවල්. රුතිනල් ලී කට්ටියට කියනවා "අපි අතම මෙතන පොඩ්ඩක් විවේක ගන්න විනාඩි 10ක්." එහෙම කියලා කට්ටියට කියනවා දෙපැත්තෙන් වාඩි වෙන්න කියලා. ඊට පස්සේ කට්ටිය දෙපැත්තෙන් වාඩි වුණාට පස්සේ රුතිනල් ලී තව දෙන්නෙක් එක්ක යනවා වටපිට පරීක්ෂා කරලා බලන්න. මේ වෙලාවේදී අපේ යාළුවෝ දෙන්නෙක්ට කඩේට යන්න උවමනා වෙනවා. ඊට පස්සේ මේ දෙන්නත් නැගිටලා හොරෙන්ම කඩේට යනවා. මේ දෙන්න කඩේට ඇවිල්ලා කඩේ තියෙන කෑම බීම කකා විනෝද වෙවි ඉන්නවා. ඉස්කෝලේටත් ඇත්තේ අරන් යන්න මේගොල්ලෝ කෑම දාගන්නවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ ඊළඟට ටීචර් දැනගන්නවා පන්තියේ ළමයි දෙන්නෙක් අඩුයි කියලා. ඊට ටීචර් පන්ති නායකයාගෙන් අහනවා මේ දෙන්න කෝ කියලා.
පන්තිනායකවත් කියනවා මේ දැන් මෙතන හිටියා කොහෙට ගියත් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ටීචර් හමුදාවයට ගිහිල්ලා කියනවා ළමයි දෙන්නෙක් අඩුයි කියලා. ඊට පස්සේ ආමි ඔෆිස් ඇවිල්ලා කියනවා ටීචර්ට ළමයෙක් ඉන්න කියලා. එයා යනවා ළමයි ඉන්න තැන බලන්න. ඊට පස්සේ ලුතිනා ලී එහා පැත්තෙන් පෙන්නනවා එයා ගෝලයා ටීචර්ට හොයාගෙන. ලං වෙලා බලද්දි ඇතුළේ හිස් ගෝලේ නැහැ. මේගොල්ලෝ දැනගන්නවා ගෝලේ එළියට ගිහිල්ලා කියලා. ඊළඟට එක පැත්තක ජන්සු ඇවිදවිත ඉත්ති බිමැටලා තියෙන තුවක්කුවක් හොයාගන්නවා. මේක මිනිහෙක්ගේ අතක් තියනවා දැකලා ජන්සු කලබල වෙලා කෑ ගහද්දි ටීචර් මේ පැත්තට එනවා. ටීචර් ඇවිල්ලා ඉස්සරහට ගිහිල්ලා බලනවා. ටීචර්ට චීයෝල් යන්න එපා කිව්වා. ටීචර් මං ගිහිල්ලා බලන්නම් කියලා ටීචර් ඉස්සරහට ගිහිල්ලා බලද්දි ටීචර් දකිනවා ඉස්සරහා මිනිස්සු පාර දිගේ මැරලා වැටලා ඉන්නේ. මේකට කලබල වෙච්ච ටීචර් කෑ ගහගෙන තුවක්කුවත් අතර අරගෙන ඒ පැත්තට එන ගෝලයන්ට වෙඩි තියන්න ගන්නවා. මේ වෙඩි සද්දේ අපේ ලුතිනල් ලීටයි බොන්බින්ටයි ඇහෙලා ඒ දෙන්නත් වෙඩි සද්ද හෙච්ච පැත්තට දුවගෙන එනවා. කොහොම හරි ටීචර් වෙඩි තියාගෙන යද්දි ටීචර් තුවක්කුවේ බුලට් ඉවර වෙනවා. ඊට පස්සේ වෙන වැඩේ කාටවත් හිතා ගන්න බෑ. පිටිපස්සෙන් ආපු ගෝලෙක් ටීචර්ගේ ඇඟට පැනලා ටීචර්ගේ ඇඟ හිල් කරගෙන යන්න එයාගේ අඬු යවනවා. ඒත් එක්කම ටීචර් මැටලා ඇදගෙන වැටෙනවා. ළමයිනුත් කලබල වෙලා ළමයි හතර වටේ දුහන්න ගන්නවා. කාටවත් හිතා ගන්න බෑ ටීචර්ට මොකද වුනේ කියලා. අපේ චීයෝල් ජන්සුකුයි ඉල්හකුයි එක්ක එක පැත්තකට දුවගෙන යද්දි ලුතිනල් ලීට හම්බෙලා අහනවා මොකද වුනේ කියලා. ඊට පස්සේ ජන්සු අඬන්න කියනවා ටීචර්ට වෙච්ච වැඩේ. ළමයි හැමෝටම දුකයි. ඊට පස්සේ ලුතිනල් ලී මේ දෙන්නාත් එක්කගෙන එහා පැත්තෙන් යනවා. අපේ අනිත් පැත්තේ හිටපු යාළුවෝ කට්ටිය වොන්බින් ඇවිල්ලා බේර ගන්නවා. ඊට පස්සේ වොන්බින් ඇවිල්ලා ඒගොල්ලොන් එක්කගෙන තව පැත්තකට එනවා. අපේ තව යාළුවෝ තුන්දෙනෙක් එක පැත්තක ඉර වෙලා ඉති ගෝලෙක් අල්ලගෙන හමුදා නිලධාරීන් ඇවිල්ලා අපේ ඉතුරු යාළුවෝ තුන්දෙනාව බේර ගන්නවා. ඊට පස්සේ හමුදා නිලධාරීන් කියනවා ඔයගොල්ලෝ ආරක්ෂිතයි යන් කියලා. ඒත් එක්කම පිටිපස්සේ බලද්දි පිටිපස්සෙන් ආපු තව ගෝලෙක් හමුදා නිලධාරීන්ගේ ඇඟට පැනලා එයාගේ අත අඟින් වෙන් කරලා එයාවත් මරලා දානවා. ඒත් එක්කම අනිත් කට්ටියටත් හිතා ගන්න බැරුව අපේ යොම්බෝරා බය වෙලා වාහනයක තුලට ගිහලා දොර වහනවා. අනිත් යාළුවෝ දෙන්න හිර වෙලා ඇලි. ඒ දෙන්නට කරගන්න දෙයක් නැතුව ඒ දෙන්න එක පැත්තකට දුවගෙන යනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් පෙන්වන අපේ වොන්බිනුයි ලුතිනල් ලී බේරගත්තු ළමයි ටික අරගෙන එක තැනකට ඇවිල්ලා. ඊට පස්සේ මේගොල්ලෝ අනිත් ළමයි කොහෙද කියලා හොයනවා. ඊළඟට පෙන්වන්නේ අපේ එළියේ හිර වෙච්ච යාළුවෝ දෙන්න පැත්තක තියෙන ෆෝන් බූත් එකක් ඇතුළට ගිහිල්ලා ඒකේ ඉමර්ජන්සි එලාම් එක ගහනවා. ඉමර්ජන්සි එලාම් එකේ සත්‍යෙට වටේම ඉන්න ගෝලයෝ ටික මේ පැත්තට එක්කහුවන අපිට බලා ගන්න පුළුවන්. ගෝලයෝ මේ වීදුරුව කුඩු කරලා දාලා කොහොම හරි මේ ළමයි දෙන්නවත් අල්ලගන්න හදන්නේ. ඒත් එක්කම අපේ අද එපිසෝඩ් එක ඉවර වෙනවා. ඔයගොල්ලන්ට හිතා ගන්නවත් පුළුවන් නම් මිස් පාක්ට වෙච්ච දේ ගැන. ඇත්තටම දුකයි මිස් පාක්ට වෙච්ච දේ ගැන. අද එපිසෝඩ් එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ මේ කතාවේ ඉන්න ආසම චරිත ගැන නමත් පහලින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. මතක ඇතුව මයි channel එක subscribe කරලා අතුවාට bell icon එකත් click කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. අපි ඉක්මනට හම්බෙමු ඊළඟ එපිසෝඩ් එකේ. හැමෝටම ජය වේවා.